ඩඩ්ලි සිරිසේනගේ වාහනය ගෙනාවත් එක්ක වාහන සම්බන්ධව ලොකු කතිකාවක් ලංකාවේ යනවා. මම දැන් ගෲප් එකේ දැම්ම ඔයාලා chat එකේ දැම්ම ඔයාලා අනාගතය ගන්න මොන වර්ගයේ වාහනයක්ද ගන්න කියලා ගොඩක් අය දාලා තිබ්බා. Lamborghini, Ferrari ඒ වගේ වාහන ගොඩක් දාලා තිබ්බා. හරිද? එතකොට මට පොඩි කතාවක් මතක් වුණා. ඒ තමයි Lamborghini එකේ දැන් සාමාන්‍යයෙන් Lamborghini එකේ කතාව එන දිග කතාවක්. හරිද? මම පොඩ්ඩක් එක කෙටියෙන් කියන්නම්. හරිද? කෙටියෙන් කියන්නම්. Lamborghini එකේ සාමාන්‍යයෙන් මුලින්ම නිෂ්පාදනය කරන්නේ ටැක්ටර් එකක්. විශ්වාස කරන්න පුළුවන්ද? ටැක්ටර් එකක් තමයි Lamborghini කියලා Lamborghini ලාංඡනය ගහලා ඉන්නේ ටැක්ටර් එකක් මුලින්ම ලක්ෂණ. ඒකත් කරන්නේ Lamborghini එක්කෙනාගේ තාත්තා කරන්නේ ගොවිතැන් කරන්නේ. එතකොට ඒ ගොවිතැන් වලට ට්‍රැක්ටර් එකක්. ඒ කියන්නේ ඉස්සර පෙට්‍රෝල් වලින් දුවන්න පුළුවන් ට්‍රැක්ටර්ස් තමයි තිබ්බේ කාලේ වෙද්දී. එතකොට මෙයා හදනවා ඩීසල් වල Lamborghini කියලා ගහලා ඩීසල් වලින් දුවන්න පුළුවන් පෙට්‍රෝල් ඩීසල් වලින් දුවන්න පුළුවන් ට්‍රැක්ටර් එකක් හදනවා. එතකොට මේ ට්‍රැක්ටර් එක සාමාන්‍යයෙන් කෙටි කාලීනව හොඳට ජනප්‍රිය වෙනවා. එතකොට දැන් මෙයාට කරන් යද්දි දැන් මෙයා ගොවිතැන් ෆැමිලි එකකින් ආපු මිනිස්සෙක් නේ කියන්නේ හැපි හැමෝම වගේ දැන් ඩැඩ්ලි සිරිසේන ගත්තත් එන 0 මට්ටමේ ඉඳන් ආපු මිනිස්සෙක් කියලා අපිට පේනවා. හරිද? එතකොට දැන් ගත්තොත් මේ කොල්ලත් අර ගොවිතැන් තාත්තා ගොවිතැන් කරන්නේ. එතකොට ඒ වගේ මේක. එතකොට එයා දැන් තාත්තා වෙනුවෙන් තමයි අර ට්‍රැක්ටර් එක හදන්නේ. හරිද? ඩීසල් වලින් දුවන්න පුළුවන්. එතකොට ඒක ජනප්‍රිය වෙනවා. ජනප්‍රිය වෙනවා ඒවත් එක තාත්තා ඉදමක් විකුණලා එයාට සල්ලි දෙනවා මේක හොඳට කරන්න යන්න කියලා. එතකොට දැන් ඔක හොඳට කරන්න යනවා. ඊට පස්සේ බිස්නස් එක හොඳට ගෝ අප් එකක් වෙනවා. ට්‍රැක්ටර් එක කියන්නේ ට්‍රැක්ටර් බිස්නස් එක හොඳට ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ මෙයා ගේනවා ඒ කියන්නේ දැන් ජනප්‍රියමත් එක්ක අපි හැමෝම ආසයිනේ වාහනයක් පදින්න. ඇත්තම කතාව කොල්ලෙක් විදියට දැන් ස්පෝර්ට්ස් කාර් එකක් කියලා කියන්නේ හැමෝමගේ හීනයක්. ඒ කියන්නේ ස්පෝර්ට්ස් කාර් එකක් දුවනවා කියන්නේ පට්ටම හීනයක්. හරිද? ඒක ආයි වචන වලින් නිම කරන්න බැරි හීනයක් තමයි ස්පෝර්ට්ස් කාර් එකක් ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒක ගත්තොත් එතකොට Lamborghini එකේ අයිතිකාරයා හරිද? Lamborghini එකේ අයිතිකාරයා ගන්නවා Ferrari කාර් එක. ස්පෝර්ට්ස් කාර් එකක් ඒ කාලේ ස්පෝර්ට්ස් කාර් එකක් ගන්නවා. ඊට පස්සේ මෙයා ඒක මේව කරන් යද්දී ඒක ක්ලච් එකේ ක්ලච් පෑඩ් එකේ ටික අවුල් තියෙනවා කියලා මෙයාට තේරෙනවා. ඊට පස්සේ ඒක Lamborghini එකේ අයිතිකාරය. එතකොට ඒ දවස්වල එයා නිෂ්පාදනය කරන්නේ මොකද? ට්‍රැක්ටර්නේ හදන්නේ. එතකොට ඒ දවස්වල එයා බලනවා හරි. එතකොට මේක ක්ලච් එක මොකද්ද වෙන්නේ? මේක ක්ලච් එකේ අඩුපාඩු තියෙනවා. හරිද? එතකොට බැලුවහම Ferrari එකේ ක්ලච් එක දාලා තියෙන්නේ අර ට්‍රැක්ටර් එකේ දාන ක්ලච් එකම තමයි දාලා තියෙන්නේ. මෙයාට ඒක තේරෙනවා. මෙයා රක්ෂණ කරන්නේ දැන් නිෂ්පාදනය කරන්නේ ට්‍රැක්ටර්නේ. එතකොට මෙයාට තේරෙනවා. එතකොට මෙයාට පොඩි ආවේගයක් එනවා. ඒ කියන්නේ මෙච්චර ලොකු ගාණක් දීලා මම ස්පෝර්ට්ස් කාර් එකක් ගන්න. එතකොට මේ ක්ලච් පෑඩ් එක තියෙන්නේ මේකම මේක නේද කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා Ferrari එකේ අයිතිකාරයා හම්බෙනවා. හරිද? එතකොට දැන් මේ ලෝකේ වෙන ඕනම මේක Ferrari කියන්නේ ඒ කාලේ වෙද්දි හොඳ ඒ කියන ග්ලෝබල් මාකට් එකක් අල්ලපු වෙනම ලෙවල් එකක තියෙන මේ එකක්. ඒ කියන්නේ වාහන නිෂ්පාදනයේ වෙනම ලෙවල් එකක ඉන්නවා. එතකොට දැන් අර හැමෝම වගේම මේ Lamborghini එකේ අයිතිකාරයෙ ඉන්නේ. එයා ගිහිල්ලා මෙහෙම කියනවා මේ වගේ ලොකු වාහනයක ඇයි මෙහෙම ඔයාලා හදන්නේ කියලා. ඊට පස්සේ අහනවා Ferrari එකේ අයිතිකාරයා අපි දැන් මෙච්චර කට්ටිය අපින් වාහන ගන්නවා. කවුද මේක කරන්නේ? ට්‍රැක්ටර් හදන එකේ මේක කවුද කියලා අහලා මෙයාව 2.50ට දාලා විවේචනය කළා යවනවා. ඊට පස්සේ ඉතින් ලොකු කම්පැනියක් නේ මෙයාත් එතන නිකන් ඉන්නේ. මෙයාත් තර්කයක් දීලා එනවා. හරිද? ඊට පස්සේ එතනින් එහාට එයා හිතනවා ඒ කියන්නේ Lamborghini එකේ අයිතිකාරය හිතනවා මමත් ස්පෝර්ට්ස් කාර් එකක් හදනවා කියලා. හරිද? මමත් ස්පෝර්ට්ස් කාර් එකක් හදනවා කියලා. එයා මාස 9ක් යන්න කලින් ස්පෝර්ට්ස් කාර් එකක් හදනවා. මාස 9 යන්නේ ස්පෝර්ට්ස් කාර් එකක් හදනවා. හරිද? ඔන්න බලන්න. එතකොට එතනදී ඒ කියන්නේ ගත්තහම හැමෝම මෙයාට කියනවා බැහැයි කියන කන්සෙප්ට් එකක් දානවා. හැමෝම කියනවා මේක කරන්න බෑමයි කියලා. කවා හිතන්න Ferrari කියන්නේ එන ලොකු ෆ්ලෝ එකක් තියෙන. කියන්නේ ලොකු බිස්නස් එකක් කියන්නේ. ඒ කාලේ විදිහට ග්ලෝබල් බිස්නස් එකක් තමයි Ferrari මාකට් එක. එතකොට ඒ මාකට් එකත් ඉස්සරහට පහු කරලා මේ Lamborghini කියන වාහන සේල් එක ඉස්සරහට යනවා.
එතකොට ඔයා කල්පනා කරලා බලන්න ඒ මාකට් එකත් පව් කරලා Lamborghini සේල් එක ඉස්සරහට යනවා. ඊට පස්සේ පෞද්ගලික කාලයක් එක්ක කාලයක් යද්දී Ferrari සමාගමේ අයිතිකාරයෙකුගේ shares 51කට වඩා අඩු වෙලා ඒ සමාගම විකුණන ලෙවල් එකටපත් වෙනවා. ඒතකොට Lamborghini සමාගම ඉතාම උඩ මට්ටමක ඉන්නවා. ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලටත් මම කියන්නේ දැන් මේ කාලේ ඔයාලට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට දෙයක් කරනකොට කට්ටියන්ගේ විවේචන ඇති. ඒතකොට ඒ විවේචන තමන් සාර්ථක වෙනකන් ඒ කට්ටියන්ගේ ඔයාලට ගල් ගහන ඒවා වදිනවා. හරිද? ඒව ගණන් ගන්න එපා. හරිද? ඒ කියන්නේ තමන් සාර්ථකත්වයට පත් වෙනකන් විතරයි. ඒ හින්දා මේ ස්ටෝරිය ඔයාලට වටිනවා. ඒ කියන්නේ කාගෙන වැඩ කරන්න කොහොම හරි ඉස්සරහට යන්න. ඒක තමයි ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් හොඳම ආදර්ශ පාඩය. ඔයා හිතන්න දැන් අර ට්‍රැක්ටර් නිෂ්පාදනය කරන සමාගමට Lamborghini කියන දැන් Lamborghini කියවහම අපිට වාහනයක් නේ මතක් වෙන්නේ. නැත්නම් කතාව Lamborghini කියන වාහනය ගාලා Ferrari එකේ තියෙන සේල් එකක් කඩාගෙන වැටෙන මට්ටමට ඒක ගෙනියන්න පුළුවන් වුණා නම් ඇයි වාට බැරි ඒ වගේ කියන්නේ පොඩි තැනක ඉඳලා ලොකු ලෙවල් එකට යනවාට අනිවාර්යයෙන් පුළුවන්. හරිද? මේක කාගෙන කරන්න මේ අවුරුදු එකමාර දෙක කාගෙන කරන්න වාට පුළුවන් මේ ගමන යන්න.